හෙලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඉතින් මොකද වෙන්නේ යාළුවනේ ඉතින් උන්න අද මම ඔයගොල්ලන්ට අරගෙන ආවිල්ලා තියෙන්නේ මොකද මං ගේමේ නමද හොරර් ෆාම් පම්කින් හෙඩ් ඉතින් මචං මේක ඉන්නේ පිටසක්වල වට්ටක්කේ හරිද ඉතින් ඌ ඇවිල්ලා ඇත්ත කතාව කිව්ව ඉතින් ඌ මහා මෝඩයෙක් ඌ බූරුවෙක් ඌ වැඩක් නෑ ඌ ඉතින් මේ මොකද මං කියන්නේ ඒ පාත්‍ර දොරේ වෙයි මොකද මේ බ්‍රේක්ෆාස්ට් හරි ගත්තා මචං ඉතින් ඉතින් මචං ඔයාලා අනිවාර්යෙන් කියනනේ නිකන් වීඩියෝ එක බලනකොට channel එක subscribe කරන්න අනිවාර්යෙන් subscribe කරන්න ඕනේ හරිද අපිට subscribe 1k ගන්න ඕනේ ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් subscribe කරලා set වෙන්න හරිද අම්මට උඩ මගේ පරණ කුටාර එක මචං අම්මට සිරි අපිට ඒක හදලා ගමු මචං ඉතින් හරිද අපිට දැන් මේකෙන් ෆාම් එකකට යන්න දෙනවා හරිද මේ හැලෝවින් කාලේ ආපු ගේම් එක මං හිතන්නේ හරිද මේ වට්ටක්ක උඩු වගේ ඉන්න තව උන් කැතයි අරු ඊට වඩා කැතයි ඉතින් මම ඔයාලට ඌගේ සමීප ලැබගත් ඡායාරූපයක් පැත්තෙන් දාන්න සමීප ඡායාරූපයක් හරිද ඉතින් මචං මේ දාන්න ඕනේ නෑ නේ බං කවන්නට දාන්න ඉතින් හරි අපා කොහෙද මම යන්නේ හරි මචං දැන් අපිට මේකෙන් ගන්න ඕනේ මේ දේවල් ටික හරිද මේ මොකද මේ ගම්බෝතලයක් තියෙනවා ඊට පස්සේ තව මේ ගම්බෝතලයක් කරන මේක තෙල් ගන්න තියෙන හරිද මොකක්ද මේකේ නම්බර් නමක් පෙන්නන්නේ නැහැ නමක් ගමන සඳහන් කරලා නැහැ ඒකේ අපි දැන් ටගල් පුටාර එක හදාගමු හරිද ටගල් පුටාර එක හදාගමු ශනික මේක දාපන් ටයර් එක සිත් කරලා එහෙම තෙල් ටික දාලා අම්මට සිරි කොහොමද තෙල් වැටෙන විදිය තෙල් ටික දාන්න කියන එක දැක්කනේ අම්මට උලන් ටික ගහමු ටක් ගාලා උලන් ටික ගහගමු මචං හරි ගන්න පුළුවන්ද හරි let's go අපි යනවා දැන් වට්ටක්ක ගොවි පොලට යනවා හරිද තව මගේ යාළුවෙකුත් ඉන්නවා ඒකෝ මචං ඇවිල්ලා එතන බලමු ඉන්නවද කියලා හරිද අම්මට හිතේ මීයලුවද බම් මේ අරක් කුලුවන් නේද අරකෙක් ගාවේ තමයි මට ගෝණෙක් කීද මන් දන්නේ අපිට අදාළ නැහැ ඒක මියුසික් නෑ වැඩි වගේ මියුසික් වැඩි වගේ යාළුවේ අම්මට සිරි දැන් අපේ ගේම් එක පටන් ගත්තේ මෙන්න අපේ පුටාර එක තියෙන හදාගෙන you can hide in the glass the grass දෙ මොකක් හරි බං ඒක තිබ්බ මචං අපිට තනකොළාසේ හැංගෙන්න පුළුවන් කියලා හරිද මේ තනකොළාසට ගියාම අපිට හැංගෙන්න පුළුවන් කියලා ඒක තිබ්බේ කොහොම හරි පොඩි ලැග්ගයක් ආවේ කොහොමද අපුටගේ අම්මා මතක් කරනවා අඩෝ මේ කාගේද බං මේ බයික් එක අර අහුගේ බයික් එක බං අපේ බොක්කගේ බයික් එක ඉතින් ඊතලක් දාලා තිනවා කෝ බං එක් මේ වට්ටක් එකෝ ඌ වැසිකිළියට ගිහිල්ලාද වැසිකිළිය මම හිතන්නේ ලැට් එක ලැට් එක අතන තියෙනවා අපි බලමු හරිද ආස කළු වෙලම යන් තියෙන හරිද බලමු කොහම හරි ගිහිල්ලා හිතන්න මොකද මේ වැල් වගේ කියන්නේ වැල් මේ ඉන්නේ කුඩුව මේ ඉන්නේ වට්ටක්කය මොකල කංගුල මොකද කිව්වද ඇන්නේ දිවිලක් තමයි තියන ආයේ ආස්සන වල දූපන් පාන එපා කියන මචං හරි පාන එපා යකෝ පාන බොන්නද පාන කන්නද ගියාන්කෝ අනරු යනවා බා අපිට මුලින්ම ලැට් එක තුලට යනවා ලැට් එක අපි ලැට් එක පොඩ්ඩක් චෙක් කරගමු හරිද ලැට් එක මචං ලොක් එකක් තියෙනවා ලැට් එකේ ලොක් එක අරගමු අපෝ බලහන් ලැට් එකේ හැටි වතුර ගහලත් නැහැ ලැට් එකට කැත්ත බලහන් හරි දැක්කාරු මම අදන් ඔයාලට කිව්වා අර මේ පඳුරුවස හයිඩ් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ හින්දා ඌව දැක්කට පස්සේ ඔයාලා තියෙන පඳුරුවස හයිඩ් වෙන නැත්නම් දුවලා බේරෙන්න පුළුවන් හරිද? මොනවද කියන්නේ? ඩයල් එක එනවද? ඩයල් එක හිටින්න ඩයල් එක එන්නේ හැංගිමු. ඩයල් එක යනවා මචං ඩයල් එක හිටි ගියා. ඩයල් එක යනවා මේක හරගමු. අපිට මේක මචං උගුලක් හදන්න දෙනවා. අපි ඒකට ඕන මේ බරු ටික හොයාගන්න මේ ගෙඩියක් ගෙඩි වගේ තියෙන එක හරිද? අපිට අල ගෙඩිය හම්බුනා නයිස් යාළුවනේ. මේක හාලා බලමු මොකක්ද තියෙන්නේ. ආලවල මොනවද තියෙන්නේ? ටට්ටක් ගාලා වැඩේ කරගමු හරිද? ඒකෙම කුන්නේ නෑ බා. උගුඩුව මේ පැත්තට දෙන්න. මේ නෝ මේ පැත්තට. ඒ උගුඩුව පොට්ටද බං මාතු දැක්කේ නෑ. මේ පඳුරස හැංගිමු ටක් ගාලා. නෑ ඩයල් එකෙන් අවුලක් නෑ ඩයල් එක හරි ගියා මචං. ඩයල් එක ගියා හරිද? මේක තාලෙන් ටක් ගාලා මොනවද දන්නේ මේකද? ඒක කෑල්ලක් තියෙනවා. අර මී උගුලක් වගේ එකක් බං අර මීයන්ට තියන්නේ බං. ආනේ අර ග්‍රැනී දාන්නේ බං. ඒ જાතිය කරන්නේ නිකන් අරේ ෆයිනල් බූරුවා.
මේ පැත්තෙන් යද්දී කෙලවෙන නේද උඩ. ඩයල් එක මොකද ඩයල් එකට යනවා ඕනන්නේ ඩයල් එක හරි යනවා මචං. ඩයල් එක මචං වට්ටක් අයියේ. අවුලන්නේ නැහැ නේ වට්ටක් අයියේ. මම මේක හරවමු. අඩෝ නියමයි බා තව කැලලක් වුණා නයිස් නේ ඔයි. නයි දාන්න සොයි නයිස් බං. මොකද්ද මම වට්ටක් අයියේ ආයෙනකොට වට්ටක් මම එන්නේ බා වට්ටක් අයියේ. වට්ටක් අයියේ එන්නේ බා. තරටක් ගාලා මේ ටික හරගමු හරි. මේක මොකුත් නැහැ කීපන්. මේකට පොඩක් තාත්ති වැඩි මචං තාත්ති ගැටි වැඩි හරිද? අර හැරෙනුන් නියන් අර සවල් පාර විදිහට මචං කිරින්ම නැත්තම් ඔක තිබ්බ ගමන් හැරෙනවා ඉතින් මේ ගේමක් නැහැ. අර වෙනවද? මේක අතින් හරන්න පුළුවන් නේ මොකටද කියන සවල. මේ බලහන් මූ හැටි වෙන උස බලහන්. ඊට සක්කල වට්ටක් කියලා කියන්නේ නිකන්ද ඊට සක්කල වට්ටක් ඒ තමයි. ඊට සක්කල සක්කී මහව. දැකුස් කියලා එනවා. අර මේක දැම්ම අලගිඩියක් තියෙනවා මං ගාව. කෝබා එකත් ඔතන තිච්චාය කෝබා එකත් තෝන ඉදිරියේදී ඉදිරි වැඩ කටයුතු සඳහා කෝබා එක අවශ්‍ය වෙනවා රු හේද මේක යන මෙතනට දාලා අන්න උගුල හදාගත්තා මේකට අලගිඩිය දැම්මා උගුල ගත්තා වට්ටකේ මදකිද වට්ටකේ හැංගීම වල වට්ටකේ දැක්කේ වට්ටකේ දැක්කේ නෑ මම වට්ටකේ මාව දැක්කේ මම හැංගිලා හිටියේ ඉතින් අප්පගේ වට්ටකේ බා උනේ උඹ සම්මානයක් දෙන්න මේක නං හරි දැක්කට කේස් යන්නේ හැබැයි ඒක තිබ්බන් පස්සේ අවුලන්නේ ඕනේ දැන් අරු ගොබ්බ පෙරේතයා වගේ එනවා හරිද බලහන් දැන් උඹ ඇල්ලුව ගමන් අරුගේ අත හුවනවා මම ගුඩුවේ බං උටත් මොලයක් නෑ බේ උට කිසි දැන් නම් මචං පොඩි කේස් එකක් තියෙනවා හරිද මොකක්ද දන්නවද දැන් නම් මේ අර යකාට මාටුනොත් නම් දැන් නම් ඉවරයි හරිද දැන් මචං ඉතින් මාටුනු කිරීම ලෙෆ්ට්ම තමයි ආයෙත් බේරිලේ නෑ දැන් උදින් එනවා නිකන් උගුරුවට බුම් තෙල ගහලා වගේ තමයි දැන් එන්නේ හරිද දැන් මාටුනොත් නම් ලෙෆ්ට්ම තමයි ආයෙ ඉතින් කිරීම ඔයි අම්මෝ අම්මේ වට්ටක් අයියේ එන්නේ බා වට්ටක කන්න බෑ මේ අවස්ථාවේදී පිළිතුරු බඩගිනි නේ වල අයිය අම්මෝ වට්ටක් අයිය අම්මේ වට්ටක් කරවල අර දැක්කනේ අතේ දින අර වට්ටක කරවතන මේ මේ කරවතන්නේ අන්නතර කොනට යන්න ටක් ගාලා අන්න අතන අරදී ටක් ගාලා යන් අයියෝ වට්ටක දැක්කොත් ඉවරයි මචං හරි හැංගුණා ඉතින් ඉතින් හැංගිලා මෙන්න මේ තියෙන මේ කපා ගන්න හරි ඔන්න පෙට්ටිය කපාගෙන හරි පෙට්ටිය කපාගත්ත මචං දැන් අපි යනවා අතන කෝවාක් ගේන්න වට්ටක් දැක්කොත් නම් ඉවරයි මචං හරිද වට්ටක් කියන්නේ තියෝලා මචං ෂේප් එක වැඩි කරගන්නවා හරි කෝවායෙන් අරපන් ඕක මේකට යතුරක් තියෙනවා දැන් යතුරු ගන්නීට අග්ගාලා තියෙන යතුරු ගන්නේ වට්ටක් එක වට්ටකේ පේන්නේ නැහැ වට්ටක් කියන වට්ටක් අතරින් වට්ටක් අතරින් හැංගියක් ගාලා දැන් මචං අපිට තියෙන අතන තියෙන මේ ඩොරට යතුරු දාලා ගේ තුරට යන්න හරි ඒතකොට මේ ගේම එක ඉවරයි වට්ටක් කියන උනියන් වෙන ගහලා වගේ බලහංගෝ හැටි ඌඩුවට බුමුතේ ගහලා වගේ මම වෙන්නේ හරි දැක්ක නේද බං